ඉස්කෝලේ කාලේ මම බයම දෙයක් තමයි මිස්ටේක් කරන එක. ආයේ ගුටි ගන්න වෙනවනේ. මං හින්දා අනිවාර්යෙන් හොඳට ප්ලෑන් කරලා හැමදාම කරනවා. අලුත් ඒවා try කරන්න යන්නෙත් නැහැ. හැබැයි ලයිෆ් එකේදී මට තේරුණා මිස්ටේක් කරන තරම තමයි ඔයා grow වෙන්නේ. මිස්ටේක් කරන්න ඔයා ඉක්මනට දියුණු වෙනවා. ඉස්කෝලේ වැඩිපුර ලකුණු ගන්න කට්ටිය ගොඩක් වෙලා ලයිෆ් එකේ තැන් වල ස්ටක් වෙන්නේ. තියන ගන්න බැලු ස්ටක් වෙන්නේ ගොඩක් වෙලාවට යාලා බයයි මිස්ටේක් කරන්න. ගොඩක් මං ඕවර්තින්කින් කරන්නේ මේ නිසා. මම බයයි මිස්ටේක් කරන්න. ඒ නිසා මිස්ටේක් එකක් වෙන්නේ නැති වෙන්න හොඳට ප්ලෑන් කරලා තමයි වැඩක් කරන්නේ. ඒක හොඳයි. බට් අපි ගොඩක් වෙලාවට අලුත් එක්ස්පීරියන්ස් ගන්න බය වෙනවා. අලුත් දේවල් ගොඩක් වෙලාවට මිස් වෙන්න පුළුවන්. අපේ අත්දැකීම් මිස් වෙන්න පුළුවන්. ඒ වගේම අපි ගොඩක් වෙලාවට රිස්ක් ගන්න බයයි අපිට මිස්ටේක් එකක් වෙයි කියලා. ඉතින් ලයිෆ් එකේම තමයි ඔයා මිස්ටේක් කරන්නේ නැතුව ඉන්න තාක්කල් ඔයාට ටිකක් අමාරු ටිකක් කල් දැයි ඔයාට ඉම්ප්‍රූව් වෙන්න. හැබැයි ඔයා මිස්ටේක්ස් කියන්නේ ඔයාට හෙල්ප් එකක් වෙන හොඳ දෙයක් කියලා දැක්කොත් ඔයාට වරදින හැම පාරකම ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඔයාට වරදින හැම පුංචි දෙයකින්ම ඔයා දන්නවා මේ පැත්ත වරදි. ඒ වගේම ඔයාට අලුත් අත්දැකීම් ගොඩක් හම්බෙයි. ඒ නිසා බය වෙන්න එපා මිස්ටේක්ස් වලට. ඉස්කෝලේ අපිට කියන්නවට මිස්ටේක්ස් කියන්නේ වැරදි දෙයක් නරක දෙයක් කියලා. හැබැයි ලයිෆ් එකේදී ඇත්තටම මිස්ටේක් කියන්නේ ගොඩක් වෙලාවට ඔයාගේ growth එකට උදව් වෙන වටිනම දෙයක්.